අද දිනේදී අපි දන්නවා මනුෂ්‍ය නානයක්කාර කියන පාදඩ හපතය රනිල්ගේ ගල්ලොල්ල අල්ලස් කොමිසමට පැමිණ තිබුණා ප්‍රකාශයක් ලබා දෙන්න. අල්ලස් කොමිසමට පැමිණෙන හතරතුර මාධ්‍යට අදහස් දක්වලා මේ ප්‍රකාශයක් කරලා තිබුණා ඔය අපතය. රනිල් වික්‍රමසිංහ රට අමාරුවේ වැටිච්ච වෙලාවේ බේරගන්න ඉදිරිපත් වුණා. රනිල්ගෙනුත් පලිගත්තා. මේ වෙනකොට මගෙනුත් පලිගන්නවා විදේශ විනිමය ගේන්න අදපු වරද්ද නිසා. ඉතින් මම ආන්න කැමති මේ මනුෂ්‍ය නානයක්කාර කියන පාදඩ අපතයාගෙන් උඹ ඉතින් අද දිනේදී හලුත් කඩේදී උසාවියේදී උඹ ඉදිරිපත් කරලා උඹට හැප ලැබුණත් නමුත් චෝදනාවලින් තාමත් උඹ වැරදිකරු කියලා තමයි අපිට හිතන්න උඹ සැකකාරයෙක් විදිහට තමයි උඹ නම් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි උඹට හැප දීලා තියෙන්නේ. තාමත් උඹලට විරුද්ධව නඩුව විභාග වෙමින් පවතිනවා. මොකද අර ඊශ්‍රායල් වලට කෘෂි කර්මාන්තයට ජොබ් වලට යවනවා කියලා විශාල මගඩයක් රනිල් වික්‍රමසිංහනොත් පොනිල්ගේ හාණ්ඩුව කාලෙදී උඹලා ඇවිල්ලා විශාල වශයෙන් මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ගේ කොල්ලෝ කෙල්ලොන්ගේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වංචාවක් කරා මේ ඊශ්‍රායල් රැකියාව පෙන්නලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඒ ඊශ්‍රායල් රැකියාව වෙනුවෙන් එක ට්‍රේනින් එකකට උඹේගේ මල්ලිව යොදවගෙන විදේශ සේවා නියුක්තිකාරයන්සේ බිල්ඩිමක් ඉතාමත් අහභාවිතා කරලා මේ ඊශ්‍රායල් යන්න විතර කුෂි කර්මාන්තයට යන්න මේ ජොබ් වලට යන්න මේ ඊටපු කොල්ලෝ කෙල්ලොන්ගේ එක ට්‍රේනින් එකට විතරක් එක කොල්ලෙක්ගෙන් ගත්ත ලක්ෂ 2ක් විතර. ඉතින් මේවා සහගාන වැඩ. ඉතින් මම ඔයලා බැලුවා මේ කී දෙනෙක්ද අවුලා තියෙන එක 10ක් විතර අවුලා තියෙනවා. ඉතින් ලක්ෂ 2ක මේ ට්‍රේනින් එකක් දීලා තමයි ඒ කොල්ලෝ කෙල්ලෝ උඹලගේ ඔය මේ බොරු වර්ක් මේ ෂොප් එකට ඇවිල්ලා මෙච්චර මුදලක් වියදම් කරේ. උන්ට කහනොට මේ උන් ඇවිල්ලා එක්ක අම්මා තාත්තගේ උන්ගේ අම්මා තාත්තා දුක් මාන්සෙලා උන්ගේ රත්තරන් බඩු බස් තියලා මේ වාහන කට්ටයම විකුලක් මේ කුණු කොල්ලට විකුලලා තමයි උඹලගේ ওই වර්ක් ෂොප් එකට ඇවිල්ලා මේ මුදල් ලියතේ. අනිවාර්යයෙන්ම මේකට සාධාරණයක් වෙන්න ඕනේ මනුෂ්‍ය නානයක් කර. ඉතින් උඹ කියනවා නේද මේ උඹ ඇවිල්ලා විදේශ විනිමය ලංකාවට එවන්න මේ ලොකු වැඩක් කරා කියලා. උඹ මොනවද දන්නේ නැහැ නේද කරේ. ඉතින් උඹට දන්නේ නැත්නම් උඹට අමතක නම් අපි කියලා දෙන්න. විශේෂයෙන්ම ඩුබායි වලින් පටන් ගමුකෝ. මේ ඩුබායි වලට අපේ ලංකාවේ මස්කඩ ඒජන්සි මාෆියාව ඇවිල්ලා විසිට් වීසා වලට ඩුබායි වලට ගෙනල්ලා ඩුබායි හරහා ඔමන් පැටවුවා අපේ ලංකාවේ ගැහණුම. ඒ අරා ඊට පස්සේ ඔමන් වලට ඇවලා ඔමන් වල ඉන්න කාලකන්ණි මස්කඩ ඒජන්සි කවුරු මොනවද කරේ? අපේ ලංකාවේ ගැහණුම පොලිමේ තියලා ගණිකා වෘත්තියේ මෙයා මේ ඔමන් රියල් මේ 100යි ඔමන් රියල් 200යි කියලා අපේ ලංකාවේ ගැහණුන්ගේ මස් ඇවිල්ලා අර කොය යන්නේ අනිත් පිට රට ඉන්න උන්ට වික්කා. ඉතින් අපේ ලංකාවේ ගැහණුම ලිංගිකව ආලුන විදියට තමයි උඹලට ඔය කඩේ ගිය පවුගේ කාලේ පුක උඩ දාගෙන ගිය ඒජන්සි කාරයෝ ඇවිල්ලා මේ අපේ ලංකාවේ ගැහණුම වික්කේ. ඉතින් මනුෂ්‍ය නානයක් කර උඹ හිතන්න එපා. උඹ දැන් මේ වෙනකොට අපමත නිදහස් වුණාට මේ අනිවාර්යයෙන්ම කර්මෙන් උඹලට නිදහස් වෙන්න බෑ. කර්මය කියන එක අනිවාර්යයෙන්ම උඹලගේ පස්සෙන් එනවා. අඩුම තරමේ තොයයිලා තොගේ දරුවට කසාද මුලින්ම ගැහන්ටත් මේ උදව් උපකාර කරේ නෑනේ. රැක බලාගත්තේ නෑ. තමන්ගේ යුතුයකම කියන එක මේ නිසි ආකාරයේ මේ ඉටු නොකල අසමජ්ජාති පාරෙක් බැවිලා. ඉතින් උඹ ගැන කියන්න වචන නෑ. අනිවාර්යයෙන්ම උඹට අනිවාර්යයෙන්ම තිත්ත ධම්ම කර්ම වේදිනේ අනිවාර්යෙන් ඵල දෙනවා. ඉතින් උඹ තාවකාලික හැපමත නිදහස් වුණත් උඹට උපරිමයෙන්ම දඩුවම් ලබා දෙන එක දෙනවමයි. මොකද අපි පත් කරේ මාජන හාණ්ඩුවක්.